Hi, welcome back to Shine Such YouTube channel. ඉතින් අපි ඔයාලා ගොඩාක් ආදරෙන් අපේ YouTube channel එකට පිළිගන්නවා. මේක අපේ second episode එක. මයි මගේ හස්බන්ඩ්ුයි දෙන්න මම එයාට කිව්වා එන්න කියලා මාත් එක්ක welcome කරන්න. හැබැයි ඉතින් එයා බෑ කියපු වීඩියෝ ක්ලිප් එකක් තමයි තියෙන්නේ. ඊට පස්සේ ඉතින් අපි පොඩි ගමනක් යන්නලා හැදුනේ. මට පොඩි ගමනක් යන්න තියෙනවා. ඒකට ඇඳුමක් ගන්න යන්න තමයි ලෑස්ති වුනේ. දැන් අපි මේ යන ගමන් අපි බිල්ඩින් එකේ ඉඳන් මෝල් එකට යන්න මීටර 100ක් විතර තියෙනවා. අද අපි යන්නේ Mall of the Emirates මේ තියෙන ගොඩක් ලොකු මෝල් එකකට. ඉතින් මං හිතුවා ඔයාලවත් එක්කයි යනවා කියලා. ළමයි අද සෙනසුරාදා දවසක් මාර සෙනගක් ඉන්නේ. මට ඉතින් වීඩියෝ කරන්න ටිකක් ලැජ්ජයි වගේ. හස්බන්ඩ්ුත් අනේ එපා කියපු හින්දා මං ගොඩ වීඩියෝ ක්ලිප්ස් ගත්තේ නැහැ. දැන් අපි ලෑස්ති වෙන්නේ සෙන්ටර් පොයින්ට් එකට යන්න. මොකද මං හිතුවා මගේ ඇඳුම මං සෙන්ටර් පොයින්ට් එකෙන් බලනවා කියලා. ඉතින් අපි එහෙනම් සෙන්ටර් පොයින්ට් එකට යමු. ළමයි සෙන්ටර් පොයින්ට් එක ඇතුළෙත් ගත්තේ නැහැ. ගොඩ කට්ටිය හිටියා. මෙන්න මේක තමයි මං ගත්ත ෆ්‍රොක් එක. පස්සේ එන ගමන් මම දැක්ක මෙන්න මේ ලස්සන බොකේ ටික. අම්මෝ මාර ලස්සනක් තිබ්බේ. අද වැලන්ටයින් නිසා වැලන්ටයින් එකට මං හිතන්නේ විකුණන්න තිබ්බ එක ස්ටෝල් එක ලස්සන ෆ්ලවර්ස් ටිකක් තමයි ඔයාලා මේ දැක්කේ. ඊට පස්සේ ඉතින් කොහේ ගියත් කන්න එපැයි. ඊට පස්සේ ඉතින් මට නිකන් පීසා බඩගින්නක් ආවා. ඒ හින්දා ඉතින් අපි ගියා පපා ජෝන්ස් එකට පීසා ගන්න. පීසා ගන්න ගියාට මාර සෙනගක් ඉන්නේ. ඇත්තටම ඉඳ ගන්න ටේබල් එකක්වත් තිබ්බේ නැහැ. ඊට පස්සේ අපි මේ පීසා එක ඕඩර් කරලා ඒක දෙනකන් ඉන්නේ. අපි හිතුවා රූම් එකට අරගෙන ගිහිල්ලා කනවා කියලා. ඒක දෙනකන් ඉතින් අපි දෙන්න ඔන්න ඔහේ මොනා හරි හොඳ මං හිතන්නේ වැදගත් සාකච්ඡාවක් වගේ. මට මතකත් නැහැ මොනවද කතා කරේ කියලා. එහෙම තමයි ඉතින්. ඊට පස්සේ ඉතින් ඒකත් අරගෙන මම ගෙදර ආවා ළමයි. දැන් ඉතින් මං පෙන්නන්න ලෑස්ති වෙන්නේ මම මොනවද ගත්තේ කියලා. මගේ ඇඳුම විතරයි සෙන්ටර් පොයින්ට් එකෙන් ගත්තේ. මගේ හස්බන්ඩ්ගේ ඇඳුම නම් ගත්තේ ඒක කැරිෆෝවර්ටත් ගියා අපි. ඒකෙන් තමයි ගත්තේ. මෙන්න මේ ඩාර්ක් බ්ලූ ටී-ෂර්ට් එක ගත්තා. එයා කොහෙ ගියත් ගන්නේ බ්ලැක් ඇන්ඩ් ඔය වගේ බ්ලූ කලර් ඒවා. ඊට පස්සේ මම මෙන්න මේ සන්ග්ලාස් දෙක ගත්තා. ඒක ගත්තේ අපි මැක්ස් එකෙන්. ඒකට උනේ ඩිරාම් 27ක් වගේ ගාණක්. ඔය ඩිරාම් 27යි. ළමයි මේ අපේ ලංකාවේ බ්‍රෑන්ඩ් එකක්. අපි කැරිෆෝ එකට ගියාට පස්සේ මේක දැකලා ඊට පස්සේ හස්බන්ඩ් කිව්වා එයා ඒක ගන්නවා කියලා. දැන් ඉතින් මම මේ පෙන්නන්න ලෑස්ති වෙන්නේ මගේ ගවුම. මට ගන්න ඕනේ ප්ලේයාඩ් වගේ එකක්. හැබැයි මට එහෙම එකක් හම්බ වුණේ නෑ. ඊට පස්සේ මම මෙන්න මේ ගවුම ගත්තා. මේකත් ගොඩක් ලස්සනයි. ඊට පස්සේ මෙන්න මේ සන්ග්ලාස් දෙක ගත්තා මැක්ස් එකෙන්. මේකට දිරාම් 27ක් වුණා. බලන්න හොඳයි කියලා. හස්බන්ඩ් තමයි තේරුනේ. එයාගේ හොඳයි කියලා. එයා හොඳයි කියලා නම් ඉතින් එච්චරයි වෙනාගේ. හොඳ එච්චර වැදගත් නෑ. ඒ හින්දා ඉතින් මම ගත්තා. මේ ඉතින් දකින්න ඔයාලා මට හම්බ වෙච්ච ෆ්ලවර්ස් වැලන්ටයින් එකට. ඔයගොල්ලෝ වැලන්ටයින් සමරනවද? අපි නම් සමරුවේ නෑ. දැන් ඉතින් මොන දේ කරන්නත් කාලා ඉන්න බෑ. දැන් ඉතින් අපි පොඩි චියර්ස් එකක් දාලා මේ කන්න තමයි ලෑස්ති වෙන්නේ. අපි මේ පපා ජෝන්ස් එකේ පීසා ෆස්ට් ටයිම් තමයි try කරන්නේ. අවුලක් නෑ. හොඳයි රහට තිබුණා. ඒකේ garlic sauce එකක් තිබ්බා. ඒකත් මාර රහයි. අපි දෙන්න ඉතින් මොනවා හරි මගේ හස්බන්ඩ් මොනවා හරි හොඳටම කියනවා. මම හිතන්නේ වැදගත් දෙයක්. මම ඉතින් ඒක ගැන අහන්න මේ පීසා ගන්න තමයි ලෑස්ති වෙන්නේ. ඉතින් අපි මෙහි දුබායි වල ගෙවන
අපේ සැහැල්ලු ජීවිතේ ඔයගොල්ලොත් එක්ක ෂෙයා කරගන්න කියලා හිතුවා මේ විදිහට. දැන් ඉතින් මම වැඩට යන්නත් ඕනේ. මගේ හස්බන්ඩ් නම් අද නිවාඩු. මේ මාසේ අපි දෙන්නට එකට නිවාඩු ගන්න බැරි වුණා. නිවාඩු හදාගන්න හරිම අමාරුයි. මොනා කරන්නද ඉතින්නේ? වැඩ කරන්නත් ඕනේ. ඉතින් මම බොස් එකක් දාගෙන වැඩට යන්න ලෑස්ති වෙන්නත් ඕනේ. එහෙනම් අපේ වීඩියෝ එක ඉවර වෙනකම් බලපු ඔයගොල්ලෝ හැමෝටම බොහොම ස්තුතියි. ඉතින් තවත් දවසක ලස්සන වීඩියෝ එකකින් ඔයාලගේ ගෙදරට එන බලාපොරොත්තුවෙන් අදට මම මගේ බ්ලොග් එක ඉවර කරනවා. ඔයගොල්ලෝ හැමෝම සතුටින් පරිස්සමට ඉන්න.